පාසල් 3ක් මුදල් ගනුදෙනුවට ළමයි පාසල ඇතුල් කර ගැනීම කරනවා. ඊට එහා ගියපු නිකන් සදාචාර විරෝධී සිදුවෙමින් තියෙනවා. සමහර රෙකෝඩින් තියෙනවා අපේ ගා. ඉතින් දැන් මෙතන කියන්නේ මේක මේ පණිවිඩයක්. හැබැයි පණිවිඩය යන්නේ නෑ. දැන් මාස 3ක් වෙනවා සමහර විදුහල්පතිවරුන්ට ගිහිල්ලා නෑ. ඒ නිසා මේ පළාත් අධ්‍යාපන බලධාරීන් අපි ඉල්ලීමක් කරනවා වහාම මේකට මැදිහත් වෙන්න ඕන. විදුහල්පතිවරු ගෙන්නලා කතා කරලා කියන්න ඔය නම් දරාගෙන තියෙන පාසල් වල ඔක්කොම නෙමෙයි. නම් දරාගෙන තිබෙන පාසල් වල සමහර අය මේ මුදල් ගනුදෙනුවත් එක්ක වැඩ කරනවා. ඒ නිසා අනුග්‍රහ කරලා මේක නතර කරන්න ඕනේ දැන්. හැබැයි ක්‍රීඩා උත්සවය කරගන්න අපිත් උදව් කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් එයාලා උත්සාහයෙන් ඉන්න මේවා. පිරිසිදු කිරීම ගැන අපි කතා කරා. මෙතනම තීන්දුවක් ගත්තා. ඒකමතුමා ඉද්දි පාසල් වලට දීලා තියෙන ජොබ් එක. සෞඛ්‍ය කම්කරු ඉන්නෝ සමහර පාසල්. ඉන්නෝනේ. ඒකට එයාලා දාලා පිරිසිදු කිරීම කරන්න කියලා තමයි අපි මෙතන තීන්දුව ගන්න. හැබැයි සියල්ල දැන් දරුවෝ දාලා ඒක නිකන් වෙන ශ්‍රීඩනයකට ලක් කරමින් යන එකක් තියෙනවා. හැබැයි දරුවෝ අතු ගන්න යොදන එක සම්බන්ධයෙන් මට පුජ්‍යලික ගැටලුවක් නැහැ. මම ගැන එක මමත් කරා. මෙතන ඉන්න ඔබ අපි හැමෝම පාසල් ඇති කරා පන්ති කාමරේ පිරිසිදු කරගන්න එක. චූටිම පැටවුන්ට බැරි වෙයි 1 2 3. හැබැයි අනිත් 6 11 සස්පෙල දරුවන්ට මේක කරගන්න පුළුවන්. මම කියන්නේ එතෙන්ට යන නෙමෙයි. හැබැයි පාසල් තුල මේ සේවකයෝ ඉන්නෝ. ඒ අය මේ ජොබ් එකට යොදවන්නේ. අන්න ඒ ඉල්ලීම තමයි අපි කරේ. හැබැයි ඒක තවම නිවැරදි වෙලා නැහැ. මාස 3ක් වෙනවා දැන්. තවම මේක නිවැරදි වෙලා නැහැ. මෙන්න මේක නිවැරදි කරගන්න ඕනේ ඉක්මනින්. ඒ අදාළ පද්ධතියේ තියෙන ජොබ් එක එයා කළ යුතුයි.